නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇතැයි සැකකෙරෙන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුපෝභෝගී වාහන දෙකක් පානදුර වලන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් බණ්ඩාරගම ප්‍රදේශයේදී සිය භාරයට ගෙන තිබුණා. මෙම වාහන කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලඥයෙකුගේ සමීපතයෙකු විසින් කෙන්වූ බවට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවටගත් වාහන අතර මිට්සුබිෂි මොනිටරෝ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් වනවා. බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයට ලද තොරතුරක් මත බණ්ඩාරගම ආදර්ශ පටුමගේ නිවසක සංගවා තිබූ කැරවන් වර්ගයේ වෑන් රථය පළමුව සොයාගෙන ඇත. පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ මිල්ලණිය ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමාජිකයෙකු භාවිතා කරන නීත්‍යානුකූලව ලියාපදිංචි කළ වෙනත් වාහනයකට අයත් එකක් බවයි. වාහනේ සංගවා තිබූ නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙම චාපාරම් පිළිබඳව වැඩිදුරටත් ලත් තොරතුරකට අනුව වීදාගම සිරිමල් මාවතේ පිහිටි රථ වාහන සේවා ස්ථානයක නතර කර තිබූ මිට්සුබිෂි මොනිටරෝ වර්ගයේ ජීප් රථයද පොලිස් භාරයට ගෙනුණා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය තොරතුරු වෙනස් කර මෙම ජීප් රථය සඳහා ව්‍යාජ ලියාපදිංචි අංක සකස් කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සේවාවක් සඳහා යයි පවසා මීට සති දෙකකට පෙර මෙම ජීප් රථය ගෙනවිත්තමා ගොස් ඇති නමුත් මෙතෙක් කිසිවෙකු එය රැගෙන යාමට පැමිණ නැති බව සේවා ස්ථානයේ හිමිකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අදාළ දේශපාලඥයා අමාත්‍ය ධූරයක් දැරූ සමයේ මෙම වාහන දෙක නීති විරෝධීව මෙරටට ගෙන්වා ගන්නට ඇති බවට පොලිසිය ප්‍රබලව සැක කරනවා. ව්‍යාජ ලෙස සකස් කළ ජීප් රථයේ දත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පද්ධතියට ඇතුළත් වූයේ කෙසේද යන්න වෑන් රථයේ අංක තහඩුවේ අක්‍රමිකතාවය සහ මෙම වාහන වෙනත් නීති විරෝධී ක්‍රියාවන් සඳහා යොදාගත්තේද යන්න පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.